හෙලෝ ළමයි. Good morning. අද අපි යන්න හදන්නේ බලපිටියේ තියෙන සුන්දර තැන නැරඹීමට. ඔයාලත් අපිත් එක්ක යමු. බලමු අද ගිහිල්ලා වීඩියෝ එකෙන් මොකද වෙන්නේ කියලා. මේ තමයි ළමයි ලස්සන මිනිස්සු ඉන්න ආදරණීය නගරය අම්බලන්ගොඩ. අපි යන නාගඩ මෙන්න බ්ලොග් එකක් කරන්න. හොඳටම වැස්ස. ඉතින් ගන්න බෑ අපිට කොහොම කරන්න පුළුවන් වේද කියලා බ්ලොග් එක. බලමු අපි. අපි දැන් ඉන්නේ බලපිටියේ මොය කට ළඟ. මගේ වම් අත පැත්තෙන් තියෙන්නේ මාදුගඟ. මේ දකුණු අත පැත්තෙන් තියෙනවා මුහුද. ඔත් බලපිටිය කෙනෙක් නම් අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා ඇති. හරිම ලස්සනයි. ඇවිල්ලා බලන්න හැමෝම. මොය කට කිව්වහම සමහර කට්ටිය දන්නේ නැතුව ඉතින් මොය කට කියන්නේ මොකක්ද කියලා. මොය කට කියන්නේ guys ගගයි මුහුදයි දෙකම එකට එකතු වෙන තැන. බලන්නකො තියෙන ලස්සන. දැන් ඇවිල්ලා තියෙන බලපිටියේ තියෙන සුන්දරම ප්ලේස් එකකට. ගිහිල්ලා බලමු ඔයාලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ දවස්වල TikTok වල සහ Facebook වල viral වෙච්ච සුපිරි ප්ලේස් එකකට. මේක තියෙන්නේ බලපිටියේ. මෙතනට කියන නම තමයි ඔරුවැල්ල. දැන් අපි යන්නේ බලපිටියේ තියෙන තවත් සුන්දර ස්ථානයකට. ඔයාලා නම් බලපිටියේ කෙනෙක් නම් අනිවාර්යෙන් මේ තැනට ගිහිල්ලා ඇති. මෙතනට කියන්නේ ළමයි මාදුව පාලම. දැන් ඉන්නේ මාදුගඟේ විශාලතම දූපතේ. ඒ තමයි මාදුව. මෙතනට ඇවිල්ලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මාර ලස්සන view එකක් තියෙනවා. පාලම නම් චුට්ටක් බලන් වෙලා තින්නේ. මේකෙන් ගමන් කරන්නේත් ශ්‍රී රෝද රථ සහ බයික් පමණයි. අනෙක් වාහන වලට නම් යන්න ඉඩ කඩක් නැහැ වැඩිය. ඔයාලට පේනව නේද බෝට්ටුවක් යනවා. ඒ බෝට්ටුව යන්නේත් මේ පාලම යටින් තමයි. බලන්නකෝ. දැන් ඉන්න හරියටම පාලම මැද. පේනව නේද දෙපැත්තේ? ලස්සන බෝට්ටු යනවා. වැඩියෙන්ම මේ පැත්තට ටුවරිස්ට්ලා තමයි ගයිස් එන්නේ. එහා පැත්තෙන් පන්සලක් තියෙනවා. හෙලෝ ගයිස් ලොකු වැස්සක් එනවා. ඒක නිසා අද වීඩියෝ එක අපි මෙතනින් නතර කරනවා. හොඳටම වැස්ස. තෙමි තමයි යන්නේ අපි. අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේ අපි මාදුගංගේ බෝට්ටු සවාරියක් එක්කම ඕගොල්ලන්ට කියනවා. එතක අපිත් එක්ක රැඳී සිටින්න. බයි බයි. උසරණ හැමෝටම